සමහරක් වෙලාවට මේ තත්ත්වය වුණ ආණ්ඩුව පවත්වාගෙන යන්න බහුතරයක් ඇවිල්ලා බහුතර බලය පෙන්නලා සමහරට සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ කෙනෙකුට අග්‍රාමාත්‍ය උද්දුරේ ලබා දෙන්න ඔබතුමා මේ කටයුතු සඳහා අවශ්‍ය කරන නායකත්වය ලබා දීම සම්බන්ධව ඉතින් එතනදී මම හිතනට ඒකතනත් කොටසක් එතුමත් එක්ක එන්න සූදානම් වෙලා ඇති. පහුගිය දවස්වල අපිට දැම්ම ආරංචියක් තිබ්බ ඒ කාර්යාලය තිබුණු සාකච්ඡාවේදී යම් කිසි ගැටලුවක් ඇති වුණා කියලා. ඒක මාධ්‍යයට ආවේ නෑ. ඒ වගේම දැන් අපි දැක්ක ඊයේ පෙරේදා යම් ප්‍රවෘත්ති ආවා. සමහරක් මන්ත්‍රීවරු ඉල්ලා සිටලා සූදානම් වෙලා තියෙනවා මේ විදිහට මේ ගමන යන්න පුළුවන්. ඒ නිසා මේක ඇතුලේ අර්බුද තියෙනවා කියන එක දැන් ජනතාව සාකච්ඡා කරන අපි දැක්ක මාධ්‍ය මගින් ඒ සම්බන්ධව විවිධ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ලොකු අර්බුදයක් තියෙනවා කියන එක පේනවා. ඒ නිසානේ අපි දැක්කනේ දැන් ඊයේ පෙරේදා පාටම නලින්ද ජයතිස්ස මහත්තයා කියන්නේ පාර්ලිමේන්තුවට පනතක් ගේනවා කියලා. පක්ෂ මාරු කරන්න දෙන්නේ නැති වෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රී පක්ෂේ මාරු කරුවොත් තමන්ගේ පක්ෂ මන්ත්‍රී ධුරය හොසෙනවා කියලා. ඉතින් මොකද මේ එකපාරට මේ වගේ යෝජනාවක් ගේන්න හේතුව? ඉතින් ඔබතුමාලා හිතලා බලන්නකෝ කල්පනා කරලා ඒ කියන්නේ පක්ෂයේ අර්බුද සමහරක් වෙලාවට මේ තත්ත්වය වුණ ආණ්ඩුව පවත්වාගෙන යන්න බෑ. එහෙම නැත්නම් වෙනත් පුද්ගලෙක් හජි ප්‍රේමදාස මහත්තයා වගේ පුද්ගලයෙක් එක්ක සාකච්ඡා කරලා එහෙම නැත්නම් ඒ ඇත්ත එක්ක මේ කණ්ඩායම එකතු වෙලා බහුතරයක් ඇවිල්ලා බහුතර බලය පෙන්නලා සමහරට සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ කෙනෙකුට අග්‍රාමාත්‍ය උද්දුරේ ලබා දෙන්න මේ වගේ සැලසුමක් තියනවාද කියලා ඒගොල්ලන්ට සැකයක් ඇති. ඒක තමයි මට පේන්නේ එක පාට මෙච්චර ප්‍රශ්න තියෙද්දි ඒගොල්ලෝ පොරොන්දු වෙච්ච විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම සම්බන්ධව අනපනත් එහෙම ගේන්නේ නැතුව එක පාට මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එහා මෙහා කරන එක ගැන ගේන එක ගැන ඇත්ත වශයෙන්ම ලොකු බරපතල ප්‍රශ්නයක් සැකයක් අපේ රටේ තියෙනවා මේ ආණ්ඩුව ඇතුලේ යම් කිසි අර්බුදයක් තියෙනවා කියලා. ප්‍රසිද්ධිය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමති නැහැ. මොකද පක්ෂ අභ්‍යන්තරයේ තියෙන ඔබතුමා මේ කටයුතු සඳහා අවශ්‍ය කරන නායකත්වය ලබා දීම සම්බන්ධව ඉතින් එතනදී මම හිතනට ඒකතනත් කොටසක් එතුමත් එක්ක එන්න සූදානම් වෙලා ඇති. අපේ අලුත් වීඩියෝස් බලන්න Facebook පිටුවට ලයික් කරලා YouTube channel එක subscribe කරන්න.